චීනය ගැන තවත් අලුත් කතාවක් එක්ක අදත් අපි ඇවිල්ලා ඉන්නවා. රෙඩ් ලැන්ටර්න්ස් එලලා තියෙන රතු මකරු ඇඳලා තියෙන චීන රෙස්ටොරන්ට් වලින් කෑම කන්න අපි ගොඩාක් කැමතියි. හැබැයි දුමිදු චීන කෑමයි ලංකාවේ චීන කෑමයි අහසට පොළොව වගේ. ප්‍රශාන්ති ලෝකේ වෙනස්ම ආහාර සංස්කෘතියක් තියෙන රටක් තමයි චීනය කියලා කියන්නේ. චීන ජාතිකයන්ගේ ආහාර සංස්කෘතිය අවුරුදු 1000කට වඩා පැරණි. අපි උදාහරණයක් විදිහට ගමුකෝ අලකරි එකක්. චීන ජාතිකයෝ ප්‍රශාන්ති මේ අලකරි එකම හදනවා විදි 50කට වඩා වැඩි ප්‍රමාණයක. ඒ තරම් පොහොසත් හොඳම ආහාර සංස්කෘතියක් තමයි චීනයේ තියෙන්නේ. සම්පූර්ණ එකයි. චීනේ කෑමකට යන කෙනෙකුට ආහාර කෝසස් ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුලින්ම එනවා චයිනීස් ටී එකක්. ඊළඟට එනවා රසම් එකක් වගේ පානයක්. ඊළඟට උගුර සීතල කරන කෑම. සීතල කෑම, උණුසුම් කෑම මේ කෑම වර්ග ගණනාවකට පසුව තමයි මේන් කෝස් එක එන්නේ. චීනේදී මම කාලා තියෙනවා ජීවිතේට කාප නැති කෑම. ජීවිතේට දැකපු නැති පළතුරු වර්ග දැකලා තියෙනවා. කාලා තියෙනවා. ජීවිතේට බීපු නැති බීම් වර්ග බීලා තියෙනවා. කෑම නම් චීන තමයි. ප්‍රශාන්ති එහෙම කියද්දී ආස හිතෙනවා. මං හිතනවා මේ චීනයේ ඉගෙන ගන්න ගිය කෙනෙකුට මේ අවස්ථාව මේ විදිහටම තියෙනවා කියලා. කෙනෙකුට ඕනේ නම් චීනයේ හැම කෑමක්ම අත්දැක බලන්න. සුපිරිම රෙස්ටොරන්ට් එක චීනයේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙනවා. ජර්ජියා යුනිවර්සිටි එකට මං ගිහින් තියෙනවානේ. ආසියාවේ ලොකුම රෙස්ටොරන්ට් එක තියෙන ජර්ජියා යුනිවර්සිටි එකේ. ඔබ දන්නවත් ඇති ලංකාවේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ගොඩ ප්‍රමාණයක් මේ ජර්ජියා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා. මේ ජර්ජියා යුනිවර්සිටි එකේ තියෙන රෙස්ටොරන්ට් එකේදී 30000කට වැඩි ප්‍රමාණයකට එකට වාඩි වෙලා කෑම ගන්න හැකියාව තියෙනවා. ප්‍රශාන්ති කෙනෙක් හිතනවා නම් මට මේ කෑම ටික මම්ම හදා ගන්න ඕනේ කියලා යුනිවර්සිටි එක ඇතුලේ තියෙන කොමන් කිචන් එකට ගිහිල්ලා තමන්ට කැමති කෑම කැමති විදිහට අත්දැක බලලා කන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දුමිදු චීනයට ගියොත් ඔබට යුනිවර්සිටි එකේ කාමරවල කෑම හදාගන්න බෑ. ගින්නක් ඇති වෙයි කියලා මේ යුනිවර්සිටි එකේ අය ඉතාමත් සැලකිල්ලෙන් ඉන්නේ. කොමන් කිචන් එකේ ඔබට කැමති ඕනම දෙයක් හදාගන්න හැකියාව තියෙනවා. හෙල්දි වෙල්දි ෆුඩ්ස් ගන්නවා නම් ඉතින් චීනයම තමයි. ඔබේ දරුවා චීනයට ගිහලා ඉගෙන ගන්න ගම මේ හැම දෙයක්ම අත්හදා බලන්න අවස්ථාවක් දෙන්න. හැබැයි මතක් කරන්න ඕනේ ඔබ ලංකාවෙන් චීනයට කෑම ගෙනියනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ හරියට ඒ කෑම පැක් කරලා හරි විදිහට ඒ කෑම ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් චීන එයාපෝට් එකේ ඉන්නවද මෙදු බලු පැටියෙක්. එයාට පුළුවන් මේ කෑම වර්ග අල්ලගන්න. මේ කෑම වර්ග අල්ලාගත්තොත් ආයෙත් ඔබට ලැබෙන්නේ. එහෙනම් ඉතින් කෑම ගැන කතා කරොත් ඉස්සරහින් ඉන්න ආහාර සංස්කෘතියෙන් පෝසත්ම රට චීන තමයි. මං ආයෙත් කියනවා කෑම නම් චීන තමයි.